අද වීඩියෝවෙන් කතා කරන්නේ ගර්භාෂ පිළිකාවකට කරනු ලබන ප්‍රතිකාර වර්ග මොනවද කියන එක ගැන පිළිබඳවයි. ගර්භාෂ පිළිකා සම්බන්ධයෙන් මම මීට කලින් වීඩියෝවන් දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔයාලා මේ channel එකට අලුත් කෙනෙක් නම් මුලින්ම ඒ වීඩියෝවන් දෙක බලලා ඉන්න. මොකද අද මම මේ වීඩියෝව හරහා ඉදිරිපත් කරන සමහරක් වචනවල තේරුම මොනවද කියන එක ගැන මම ඔය කලින් වීඩියෝ වලින් පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඔයාලා මේ channel එක හරහා පිළිකා රෝගයක් පිළිබඳව තොරතුරු ලබා ගන්නකොට හැම වෙලෙම ඒ පිළිකාවට අදාළව මුල්ම වීඩියෝවේ ඉඳලා පිළිවෙලට බලන්න කියලා මතක් කරලා ඉන්නවා. ඒ වගේම තමයි ඔයා තවමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි ළඟ තියෙන bell icon එකත් click කරා නම් ඔයාට මගේ අලුත් වීඩියෝවක් ආව ගමන්ම ඒ ගැන දැනගන්න පුළුවන් වේවි. ඉතින් හැම පිළිකා වර්ගයකට වගේම මේ ගර්භාෂ පිළිකාවටත් කරනු ලබන ප්‍රතිකාර වර්ග ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි එක තමයි සැත්කමක් කරන එක, දෙවෙනි එක රේඩියෝതെරපි කරන එක, තුන්වෙනි එක කීමෝതെරපි කරන එක. ඉතින් මේ ප්‍රතිකාර වර්ග වලින් මොන ප්‍රතිකාරය ඔයාට කරනවද කියන එක ඔයාගේ පිළිකාවේ පිහිටීම, පැතිරීම සහ ස්ටේජ් එක කියන දේවල් මත තීරණය වෙනවා. ඔයාගේ පිළිකාව ගර්භාෂය ඇතුලේ විතරයි නම් පැතිරිලා තියෙන්නේ. ඒ වගේ අවස්ථාවලදී සැත්කමක් කිරීම පමණක් ප්‍රමාණවත් වෙනවා. එහෙම නැතිව ඔයාගේ පිළිකාව ගර්භාෂයෙන් පිටතට ගිහිල්ලා අනෙකුත් අවයව වලටත් පැතිරිලා නම් ඒ වගේ අවස්ථාවකදී අපිට කීමෝതെරපි භාවිතා කරන්න වෙනවා. ඒ වගේම තමයි කීමෝതെරපි කරලා සනීප වෙච්ච පිළිකාවක් නැවත ඇති වෙන එක වළක්ව ගන්න ඔයාට රේඩියෝതെරපි කරන්නත් වෙනවා. ඉතින් බොහෝම වෙලාවට මේ ප්‍රතිකාර වර්ග තුනේම සංකලනයක් විදිහට තමයි ඔයාගේ ප්‍රතිකාර ටික වෛද්‍යවරයා විසින් සැලසුම් කරනු ලබන්නේ. ඉතින් මම කලින් සතියක වීඩියෝ එක ඔයාලට විස්තර කරලා දුන්නා සාමාන්‍ය සෛලයක් පිළිකාවක් බවට පෙරලෙන්නේ කොහොමද කියන එක ගැන. ඒකෙදි මම ඔයාලට හයිපර්ප්ලේසියා ගැන, ඒටිපිකල් හයිපර්ප්ලේසියා ගැන, ඩිස්ප්ලේසියා ගැන සහ නියෝප්ලේසියා ගැන පින්තූර එක්කම තොරතුරු පැහැදිලි කරලා දුන්නා. මේකෙන් හයිපර්ප්ලේසියා කියන අවස්ථාව තමයි අපි ප්‍රී-කැන්සර් එකක්. එහෙම නැත්නම් పూర్ව පිළිකාවක්. පිළිකාවක ලදරු අවධිය ලෙස හඳුන්වන්නේ. ඉතින් ඔයා මේ අවධියේ ඉන්න කෙනෙක් නම් ඔයාට හෝමෝන ප්‍රතිකාර පමණක් සිදු කරන එක ප්‍රමාණවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට කීමෝതെරපි හෝ රේඩියෝതെරපි වගේ ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රොජෙස්ටරෝන් හෝමෝන ප්‍රතිකාරය පමණක් කිරීම ප්‍රමාණවත් වෙනවා. ඒ වගේම තමයි මේ අවධියේ ඉන්න අයට භාවිතා කරන තවත් ප්‍රතිකාර ක්‍රමයක් තමයි එන්ඩෝමෙට්‍රියල් ඇබෝෂන් එකක්. ඇබෝෂන් එකක් නෙමෙයි එන්ඩෝමෙට්‍රියල් ඇබ්ලේෂන් එකක් කියලා කියන්නේ. මේකෙදි සිදු කරන්නේ මම අර කලින් වීඩියෝක සඳහන් කළා වගේ මේ පිළිකාව ඇති වෙන්නේ ගර්භාෂ බිත්තියේ ඇතුළත සෛලස්තරය කියලා. අන්න ඒ ඇතුළත සෛලස්තරය ප්‍රතිකාර ක්‍රම මගින් විනාශ කිරීම සිදු කරනවා. ඉතින් මේ එන්ඩෝමෙට්‍රියල් ඇබ්ලේෂන් එකට ප්‍රධාන ප්‍රතිකාර ක්‍රමවේද දෙකකට අපිට භාවිතා කරන්න පුළුවන්. පළවෙනි එක තමයි හීට් එක භාවිතා කරලා, ඒ කියන්නේ තාපය භාවිතා කරලා හීට් ඇබ්ලේෂන් එකක් සිදු කරන එක. දෙවෙනි ක්‍රමවේදය තමයි ෆ්‍රීසින් මෙතඩ් එකක්. ඒ කියන්නේ ක්‍රයෝ ඇබ්ලේෂන් එකක් සිදු කරන එක. ඉතින් මේ එන්ඩෝමෙට්‍රියල් ඇබ්ලේෂන් එක කියලා කියන්නේ ඊටාම පොඩි ප්‍රොසීජර් එකක්. විනාඩි 30ක් වගේ සුළු කාලයක් තමයි ඒකට ගත වෙන්නේ. ඔයාට ඒ ප්‍රතිකාරය ඒ වෙලෙම සිදු කරලා ඒ වෙලෙම ගෙදර යන්නත් පුළුවන්. ඊළඟට ඔයා ඉන්නේ ඒටිපිකල් හයිපර්ප්ලේසියා අවස්ථාව සහ ඩිස්ප්ලේසියා කියන අවස්ථාවලදී නම්. ඒ කියන්නේ ප්‍රී-කැන්සර් එකයි කැන්සර් එකයි මැද අවදානම් කලාපේ නම් ඔයාට ටෝටල් හිස්ටරෙක්ටොමි එකක් කිරීමට අවශ්‍ය වෙනවා. මේ හිස්ටරෙක්ටොමි එකක් කරනවා කියලා කියන්නේ ගර්භාෂය සැත්කමක් මගින් අයින් කරනවා කියන එක. ඉතින් හිස්ටරෙක්ටොමි එක පාෂල් හිස්ටරෙක්ටොමි එකක් වෙන්නත් පුළුවන්, ටෝටල් හිස්ටරෙක්ටොමි එකක් වෙන්නත් පුළුවන්. පාෂල් හිස්ටරෙක්ටොමි එකේදී සිදු කරන්නේ ඔයාගේ ගර්භාෂයේ විතරයි අයින් කරන්නේ, ගැප් ගෙල ඒ විදිහටම තියෙනවා. ටෝටල් හිස්ටරෙක්ටොමි එකේදී මේ ගර්භාෂයයි ගැප් ගෙලයි දෙකම සැත්කමෙන් අයින් කිරීම සිදු කරනවා.
ඉතින් මේ අවස්ථාවේ ඉන්න රෝගීන්ට සිදු කරන්නේ ටෝටල් හිස්ටරෙක්ටමි කියන එක. ඊළඟට ඔය ගර්භාෂ පිළිකාවේ ස්ටේජ් 1, 2, 3 කියන අදියරවල නම් ඉන්නේ. ඔයාට සැත්කම් කිහිපයකටම එකවර මුහුණ දෙන්න සිදු වෙනවා. මේ වගේ අවස්ථාවලදී ටෝටල් හිස්ටරෙක්ටමි එකට අමතරව ඔයාගේ ප්‍රජනන පද්ධතියම අයින් කරන්න සිදු වෙනවා. ඒ කියන්නේ ගර්භාෂයයි ගැප් ගෙලටයි අමතරව ඔයාගේ ෆැලෝපිය නාලයන් දෙක, ඩිම්බ කෝෂ දෙක මේ හැම එකක්ම අයින් කරන්න සිදු වෙනවා. අපි ඒක බයිලටරල් සල්ෆින්ගෝ ඌෆරෙක්ටමි එකක් ලෙස හඳුන්වනවා. ඒ වගේම තමයි මේ අදියරවල ඉන්න පිළිකා රෝගීන්ට කම්ප්ලීට් පෙල්වික් එක්සැමිනේෂන් එකක් කරනවා. ඊට පස්සේ පෙල්වික් වොෂින් එකකුත් සිදු කරනවා. ඒ කියන්නේ ඔයාගේ මුළු ශ්‍රෝණි කුහරයම සම්පූර්ණයෙන්ම සුද්ධ කරන එක කරනවා. ඒ වගේම තමයි ඔයාගේ පිළිකාව ගර්භාෂයෙන් පිටතට ගිහිල්ලා ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව තියෙන වසා ගැටි වලට පැතිරිලා නම් ඒ වසා ගැටි ටිකත් අයින් කරන්න වෙනම සැත්කමක් සිදු කරන්න වෙනවා. අපි ඒක ලිම්ෆැඩිනෙක්ටමි ලෙස හඳුන්වනවා. අවසාන වශයෙන් ඔයා ස්ටේජ් 4 කියන එන්ඩෝමෙට්‍රියල් යුටරයින් කැන්සර් කියන අවධියේ නම් ඉන්නේ. ඔයාට මම මේ කියපු සැත්කම් වලට අමතරව රේඩියෝതെරපි සහ කීමෝതെරපි ප්‍රතිකාර සිදු කරන්න වෙනවා. ඉතින් මම මේ විදිහට ඔයාලට තේරුම් ගන්න පහසු විදියට සරලව ඉදිරිපත් කරාට ලේසි නෑ පිළිකාවකට ප්‍රතිකාර ක්‍රමයක් තෝරගන්න එක. මොකද පිළිකාවක් කියලා කියන්නේ හරිම සංකීර්ණ රෝගයක්. ඒ නිසා බොහෝමයක් වෙලාවට ඔයාට මේ ප්‍රතිකාර වර්ග අතරින් කිහිපයක්ම එකවර සිදු කරන්න වෙනවා. ඒ කියන්නේ කම්බිනේෂන් තෙරපි වලට තමයි අපිට යොමු වෙන්න සිදු වෙන්නේ. ඉතින් ගර්භාෂ පිළිකාවක් මූලික අවධියේදීම හඳුනා ගන්න ලැබුණොත් කීමෝതെරපි හරි රේඩියෝതെරපි හරි වලට යන්නේ නැතිව සැත්කමක් පමණක් කරලා එහෙම නැත්නම් ඔයාට අවශ්‍යයි නම් ඊට පස්සේ හෝමෝන තෙරපි කරලා ඒකෙන් පමණක් බේරෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා තමයි මේ දැනුම හැම පුද්ගලයෙක්ම ලබා ගන්න ඕනේ කියලා මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ. ඉතින් වාසනාවකට වගේ 65% වගේ විශාල ප්‍රතිශතයක් මේ ගර්භාෂ පිළිකාව මූලික අවධියේදීම හඳුනා ගන්න ලබනවා. මොකද අසාමාන්‍ය රුධිර වහනයක් ඇති වුණාම හැම කාන්තාවක්ම බය වෙලා ડોක්ටර් කෙනෙක් ළඟට යනවනේ. ඉතින් මේ ගර්භාෂ පිළිකාව මූලික අවධියේදීම හඳුනා ගන්න ලැබිලා ප්‍රතිකාර කරන එක තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. මේවා තමයි ගර්භාෂ පිළිකාවකට සිදු කරන ලබන ප්‍රතිකාර ක්‍රම ටික. ලබන සතියේ වීඩියෝවෙන් මම මේ ගර්භාෂ පිළිකාවක් ඇතිවීම වළක්ව ගන්න ඔයාලට අනුගමනය කරන්න පුළුවන් ක්‍රමවේදයන් මොනවද කියන එක ගැන විස්තර කරනවා. එහෙමනම් ලබන සතියේ තවත් වීඩියෝවකින් හමු වෙමු.